සාමාන්‍ය වර්ෂයකට දින කීයද ළමයි? 360යි. ඊළඟ අධික වර්ෂයකට දින කීයද? ළමයි ගොඩාක් අය කියන්නේ බෑ. දැන් සාමාන්‍ය මගේ වොයිස් එක පන්ති කාමරේ ගෙඩියට යන්නේ නැහැ නේ. එහෙනම් පන්ති කාමරේ මේ මට ඇහුණාම ඇති. කෙලවරේ ළමයට ඇහුණාම ඇති. හරි. දින 366යි. අනික අවුරුද්දක් උදා වෙන අවුරුදු කීයකට සැරයක්ද? 4කට. ඊළඟට ළමයි දැන් අධික අවුරුද්දක් හොයන්න මොකද්ද කරන්නේ අපි ඒ වර්ෂය අග ඉලක්කම් දෙක හතරෙන් බෙදෙනවා. අග ඉලක්කම් දෙක විතරයි. තේරුණා නේද? අග ඉලක්කම් දෙක. ඔන්න බලන්න 17 2017 හතරෙන් බෙදෙනවද ඉතින් නෑ 4 වරක් 4 16යි. 18 හතරෙන් බෙදෙනවද? නෑ. අධික අවුරුද්දක් නෙමෙයි. 19 හතරෙන් බෙදෙනවද? නෑ. 20 හතරෙන් බෙදෙනවද? හතරෙන් බෙදෙනවා 4 වරක් 20යි. ඒ හින්දා 2020 කියන්නේ මොන වර්ෂයක්ද? අධික අවුරුද්දක්. හරි. ඊළඟට ළමයි මෙන්න මේ නීතිය ඔයගොල්ලෝ දන්නවා. 2100 දැන් මේක හරිනම් 4ෙන් බෙදෙනව නේද? ඔව් 4ෙන් බෙදෙනවා. මේක 4ෙන් බෙදෙනවා. මේකත් 4ෙන් බෙදෙනව නේද? මේකත් බෙදෙනව නේද? මේකත් බෙදෙනව නේද? මේවා අධික අවුරුද්දද? අධික අවුරුදු නෙමෙයි. අධික අවුරුදු නෙමෙයි. මේ 2100 2300 2700 මේවා ළමයි අධික අවුරුදු නෙමෙයි. ඇයි අධික අවුරුදු නොවෙන්නේ? ඒවා ළමයි 400 ගුණාකාර වෙන්න ඕනේ. එහෙම කිව්වම තේරෙනව නේද? අග ඉලක්කම් දෙක බිංදු දෙකක් තිබුණොත් මේ වර්ෂයක තේරුණාද? ඒ වර්ෂය අධික අවුරුද්දක් වෙන්නේ කීයේ ගුණාකාරයක් වුණොත්ද? 400 ගුණාකාරයක් වුණොත්. දැන් 400 ගුණාකාර දෙක අපි බලමුකෝ අපට එන ගුණාකාර දෙක 1200 මොන වර්ෂයක්ද? අධික අවුරුද්දක්. හැබැයි 1300 අධික අවුරුද්දක්ද? නෑ. 1600 මොන අවුරුද්දක්ද? අධික අවුරුද්දක්. මේ මුල ඉලක්කම් දෙක 4 ගුණාකාරනේ. 2000 මොන අවුරුද්දක්ද? අධික අවුරුද්දක්. 2400 මොකද්ද? අධික අවුරුද්දක්. හැබැයි 2100 අධික අවුරුද්දක්. නෑ. ඒක හතරෙන් බෙදන්නේ නෑ. දැන් තේරුණා නේද ඒක? very good. හරි. ඒකම නම් ළමයි දැන් ඔය ටික හරිනේ. ඔන්න අධික අවුරුද්ද පැටලෙන්න බෑ. මොකද වෙන්න ඕනේ? අග ඉලක්කම් දෙක 4ෙන් බෙදෙන්න ඕනේ. අර අගට බිංදු දෙකක් ආවොත් ඒක කී ගුණාකාරයක් වෙන්න ඕනද? නෑ. 400 ගුණාකාරයක් වෙන්න ඕනේ. අර මුල් ඉලක්කම් දෙක හතරෙන් බෙදෙනවා. මුල් ඉලක්කම් දෙක 4ෙන් බෙදෙන්න ඕනේ.